ආයිබෝවන්. ඉතින් මම අපූර්ව සංසාරිනී. ඔයාලට කොහොමද? අද අපි අලුත් මාතෘකාවකින් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ගොඩකට තිබ්බ ප්‍රශ්නයක් ගැන. ඔයාලා නිතරම මගෙන් අහන දෙයක් තමයි ඇයි මේ ශක්තිය ගැන කතා කරන්නේ? අපි ශිව දෙවියෝ මං ශිව දෙවියෝ අරමුණු කරගෙන ශක්තිය ගැන ඔබට කතා කරනවා. එතකොට කවුද මේ ශිව? ඇයි ඔහුට තිබෙන විශේෂ ශක්තිය මොකක්ද? ඇයි ශක්ති වඩන්නේ අපි? අපිට ඕනේ නිවීම නේද? මෙන්න මේ වගේ බොහෝ ගැටලු මගේ කමෙන්ට්ස් වල නිතර ඔයාලා මගෙන් අහන දෙයක්. මම ඔයාලට මේකට උත්තරයක් දෙන්න ඕනේ කියලා හිතුවා. මොකද්ද මේ ශක්තිය සහ නිවීම කියලා කියන්නේ? ශක්තිය සහ නිවීම ගැන ඔබ අවබෝධයෙන් ගියොත් ඔබට පුළුවන් මේ සියල් කරුණු සියුම්ම ග්‍රහණය කරගන්න. මේ ලෝකේ පවතින ශක්තියින් පිහිටන විදිහවල් තියෙනවා. ඒ දේවල් වල සත්‍ය ස්වરૂපය ඔබ දැක්කට පස්සේ ඔබට අවබෝධ කරගෙන ග්‍රහණය කර ගැනීමේ සියුම් බුද්ධියක් තියෙන්න ඕනි. ඔබට රුචි විදිහට ඒ දේවල් ග්‍රහණය කර ගැනීම නෙමේ ඇත්ත දකින්න ඕනි. ඒක තමයි ඒ ඇත්ත මොනතරම් අමාරුණත් ඒ ඇත්ත මොනතරම් ඔබට පිළිගැනීමට නොහැකිවත් සත්‍ය තමයි මේ ලෝකේ පවතින ස්වභාවය. ඒක අපිට වෙනස් කිරීමට බෑ. ශක්තිය කියලා කියන්නේ මොකද්ද? නිවීම කියලා කියන්නේ මොකද්ද? අපි කතා කරනවා ගොඩක් වෙලාවට හින්දු සංස්කෘතියත් එක්ක මේ දේවත්වයත් එක්ක දෙවියන් එක්ක බැඳුනහම ඔබ නිතර කතා කරන දෙයක් තමයි ශක්තිය. ඒ වගේම තමයි දෙවියෝ ගැන කතා කරපුවම අපි කතා කරනවා මේ ලෞකික තලයේ ඉන්න වැඩිපුරම ලෞකික දේවල් විදින. අපි කතා කරනවා අපි මිනිස්සෙක් විදිහට පින් කරපුවම අපි කොහෙද යන්න කැමති? අපි කියන දිව්‍ය තලයකට යන්න කැමතියි කියලා. දිව්‍ය තලෙනු තව ඔබට තියෙන විවිධ බ්‍රහ්ම තල වලට මේ වගේ තල වලට යන්න කැමතියි. එතකොට ශක්තියේ තියෙන අවසාන ඵලය අපි කතා කරන මෙන්න මේ ලෞකිකත්වයේ තියෙන උපරිම සැප විඳින එක. ආයු වර්ණ සැප කියන දේවල් මේවා විඳින එක තමයි ඒ තලයේ තියෙන උපරිම දේ. එතකොට නිවීම කියලා කියන්නේ කුමක්ද? මේක බුදුහාමුදුරුවෝ මෙන්න මේ ඔබ අපි හැමෝම දන්නවා බුදුරජාණන් වහන්සේ අවසාන ආත්මභාවයේදී සිද්ධාර්ථ කුමාරයෝ විදිහට මේ ලෝකෙට ආවේ උන්වහන්සේට සක්‍ර දෙවියන් ඇතුළු දේවයන් වහන්සේලා ආරාධනා කරන ඔබට දැන් කාලේ හරි පැමිණෙන මනුලොවට පැමිණිලා ඔබගේ නිවන මේ මහා විශ්වයට දායාද කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කොහෙද හිටියේ? උන්වහන්සේ හිටියේ දිව්‍ය තලයේ. එතකොට උන්වහන්සේ ශක්තිය කෙලවරට පැමිණලා හිටියේ. එතකොට ඒ ශක්තිය කෙලවර උන්වහන්සේ දන්නවා මේක අත්හැරීමක් නෙවෙයි. සාරා සංකේ කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරම් දම් පිරුවේ නිවීම අත්හැරීම ලෝක සත්වයාට කියා දෙන්න. එතකොට උන්වහන්සේ නමුත් ඒ ශක්ති මාර්ගයේ උන්වහන්සේ උඩම හිටියා. මොකද අවබෝධයෙන් උන්වහන්සේ අත්හරින්න ඕන නිසා. ලෞකිකත්වයේ තුල අපි මේ කතා කරන සාමාන්‍ය ජීවිතේ අපි කැමති ආස කරන දේවල් ගන්න සැප පහසු ජීවිතයක ඒක හැමෝම කැමති දෙයක්. එතකොට අපි කතා කරනවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙන මෙන්න මේ කොටස තුල ඔබ පින් වැඩුවොත්, ඔබ දානය දුන්නොත්, ඔබ හොඳ දේවල් කරොත් ඔබට මේ කතා කරන උතුම් දිව්‍ය තල වලට යන්න පුළුවන් කියලා. නමුත් ඒ නිවීම නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේ එතෙන්ද ගිහිල්ලා අත්හැරීම කරේ නිවීම සාක්ෂාත් කිරීමට. එතකොට ඒකේ ලෞකිකත්වයේ තියෙන උඩම තැනට ගිහිල්ලා නිවීම වෙනම දොරටුවකින් අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේක දෙකක්. නමුත් අපි මේ මනුස්ස ලෝකේ අපිට නිවීම කියන දේ මේ ආත්මයේදී අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිවීමට යන්න මාර්ගය තමයි අපි මේ ශක්තිය ඔස්සේ අරන් යන්නේ. මේක ඔබ වටහාගත යුතු දෙයක්. තව දෙයක් ඔබ නිතර අහනවා දෙවියන් පිළිබඳ. ඔවුන් සම්‍යක් දෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා. ඔබ මේ දෙක කොයි විදිහට තරාදියකට දාලා කිරාගෙන ඉන්නවද කියන එක කියන්න අවබෝධයක් මා තුළ නැහැ. නමුත් මම ඔබට මෙහෙම කියන්නම්. ඔබ සම්‍යක් දෘෂ්ටික කියලා තීරණය කරන්නේ බුදුදහමත් ඔස්සේ යන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ හතරවන් දෙවිවරු, සුමන සමන් දෙවියන්, පත්තිනි දෙවියන් මෙන්න මේ වගේ දෙවියන් ඔය මිත්‍යා දෘෂ්ටික කියලා දාන්නේ. ඒ කියන්නේ මෙහෙම නෑ. අපි බොරුවට මවාගෙන ඉන්නවා. එහෙම හිතන දෙවියන් කවුද? ශිව දෙවියෝ, කාලි මෑණියෝ මෙන්න මේ වගේ රෞද්‍ර ස්වභාවයෙන්. ඒ කියන්නේ ඔවුන්ගේ එක් ශක්ති ස්වරූපයක් පමණයි ඔබ දැක තියෙන්නේ. නමුත් සමස්තය ඒ නොවේ. සමස්තය නම් ඔබ නිතර ඔබට තරහක් ගියපුවාම ඔබට වෛර කරන්න ඕන, ඔබට කාට හරි දෙස් තියන්න ඕන, ඔබ ඔය දෙවියන්ගේ යම්කිසි එක් ශක්ති ස්වරූපයක් අල්ලගෙන උන්වහන්සේලාට පුද සත්කාර පූජෝපහාර පවත්වන යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර විද්‍යාවන් වලින් නොයෙක් දේවල් කරනවා. නමුත් ඔබ කිසි දවසක ඒ සමස්තය දැක නැහැ. ශිව දෙවියන්ගේ ශක්ති ස්වරූප විශාල ප්‍රමාණයක් තිබෙනවා. උන්වහන්සේ මේ ලෝකෙට උන්වහන්සේ සුදු බණ්ඩාර නම් අවතාරයෙන් මේ සිංහල දේශය රකින්නවා. සුදු බණ්ඩාර කියන අවතාරයෙන්. හැබැයි ඒක තව වෙනකන් කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැමෝම දන්නේ ශිව දෙවියෝ කියලා කියන්නේ Hindu ආගමට අනුව
උන්වහන්සේ හින්දු ආගමේ ඉන්න දෙවි කෙනෙක් විදිහට. නමුත් හින්දුද, දෙමළද, බෞද්ධද, සිංහලද මෙහෙම දෙවිවරුන්ට ආගම් කුල ભેද නැහැ. එය අපි මනුෂ්‍ය විදිහට කැඩිලා හදාගත්ත දෙයක්. එතකොට කාලිමෑණියෝ කියලා ගත්තට පස්සේ හැමෝම ගිහලා කාලිමෑණියන්ගෙන් එක දේවල් ඉල්ලනවා. එක හදිහූනියම් කරනවා, කාට හරි වින ඉල්ලනවා. නමුත් කාලිමෑණියන් කියලා කියන්නේ උත්තරීතරේ බුද්ධත්වය අවබෝධ කර ගැනීමට පාරමිතා පුරන ස්ත්‍රී රත්නයක්. ඇයත් කැමති පින් කුසල් ධර්මයන් කරන. නමුත් අනේක ප්‍රකාර ඇයගේ හිත ඇතුලේ තියෙන දරුවන් කෙරෙහි, ඒ කියන්නේ මනුෂ්‍ය මේ ලෝක සත්‍යයන් කෙරෙහි තිබෙන ආදරය සහ කරුණාව නිසා ඔබ ඉල්ලන ඕනම දෙයක් ඇය ඇයගේ නිවන පැත්තකින් තියලා ඔබට ඉෂ්ට කරලා දෙනවා. එතනදී අකුසල කර්මයන් ගොඩ නැගෙන්නේ ඔබ තුලයි. නැතුව දෙවියන් තුල නෙවෙයි. ඔබ මේ අවබෝධ කරගත යුතුයි. ඔබ මේ අවබෝධ කරගත්තොත් ඔබට ශිව දෙවියන්ද, ගණ දෙවියන්ද, කාලිමෑණියන්ද, පත්තිර දෙවියන්ද, එයාලා ඉන්න ශක්ති ස්වභාවයන් මොනවද, ඉන්න තල මොනවද, ඒට ඔබට අදාළ වෙන්නේ නැහැ. ඔබ ඕන් ලබා දෙන නිවැරදි මාර්ගයේ ගිහිලා ඔබට අවශ්‍ය වෙන ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට පෙර මේ ජීවිතේ විඳින්න තියෙන දේවල් ටික ඔබ කොයි වෙලේක හරි විඳිනවා. එතකොට එයා අවබෝධ වෙනවා. ඔබ හැමතිස්සෙම මිත්‍යාව තුළින් භක්තියට යන්න නෙමෙයි. ඔබ යන්න ඕනේ අවබෝධය තුළින් ආලෝකය කරා ගමන් කරන්න. ඒක තමයි මට ඔයාලට දෙන්න තියෙන ප්‍රධානම විශේෂ අවබෝධය. එතකොට මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියෙන් වැහිච්ච ගොඩක් පිරිසක් අතර දෙවියන් වෛරීය ස්වභාවයක, ඒ කියන්නේ දෙවියන්ගේ ශක්ති ස්වරූපයන් වෛරීය ස්වභාවයක රාමුවකට කොටු කරන පිරිස බොහොමයක් ඉන්නවා. දෙවියන් වෛරයට යොමු කරගන්න බොහොම පිරිසක් ඉන්නවා. අන්න ඒත් එක්ක ගොඩ නැගෙන කට්ටිය ඒ දේව කොට්ටාස් වලින් ඉවත් වෙලා යනවා. එතකොට කියනවා දේවාල දාගෙන හූනියම් කරනවා, ඒ තැන්වල දෙවිවරු ඉන්නවා, අපි දෙවියන් අදහන්නේ නැහැ මෙහෙම කියලා. නමුත් ඒක ඔබේ ගැටලුවක් මිසක් දෙවියන්ගේ ගැටලුවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට පින් අනුමෝදන් කරන්න, මලිගේ ඥාතින්ට පින් අනුමෝදන් කරන්න කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවියන්ට සම්බුද්ධ ශාසනය බාර කරනවා. ඒක ඔබ මම හැමෝම දන්නවා. සක්‍ර දෙවියන්ට සම්බුද්ධ ශාසනයේ මේ මහා විශ්වතලය ආරක්ෂා කරන්න දේවත්වයේ උපරිම නායකත්වය උන්වහන්සේ දලනවා. එතකොට මේ උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවියන් විෂ්ණු කියන ස්වරූපයෙන් හින්දු භක්තිකයන්ගේ උන්වහන්සේ ශාස්ත්‍ර නායකයන් වෙනවා. එතකොට ඒ හින්දු කියන කොටසේදී උන්වහන්සේ හින්දු නම් උපුල්වන් ශ්‍රී විෂ්ණු දෙවියන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ ශාසනය බාර කරන්නේ කොහොමද ආරක්ෂා කරන්නේ? මෙන්න මේ වගේ විවිධ තර්ක ගැටලු තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේත් මේ දේවල් බෙදලා නැහැ. දෙවියොත් මේ දේවල් බෙදාගන්නේ නැහැ. ඔබ තමයි මේ දේවල් බෙදාගන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න මේ තියෙන ශක්ති ස්වභාවයන් සහ ස්වරූපයන් අවබෝධ කරගෙන ඔබ නිවැරදි මාර්ගයේ යන්න. විශේෂයෙන් මම මේ දේවල් මගෙන් අහන නිසා තමයි අද ඔයාලට ගොඩක් දේවල් කියලා දුන්නේ. එතකොට ඔයාලා මේ අවබෝධ කරගන්න එක ඇතුලේ ඔබ දෙවියන්ට පහන් තියනවා නම්, ඔබ දෙවියන්ට මල් පූජා කරනවා නම්, ඔබ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම්, භක්තිය නොවේ නිවැරදි අවබෝධය ඉෂ්ට කරන්න. ඒ සඳහා අවශ්‍ය වෙන ඕනම ගැටලුවක් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ දෙවියන් අදහනකොට ඔබට ඇති වෙන ගැටලු සහ ඔබ දෙවියන් අදහනවන නිවැරදි ආකාරයෙන් උන්වහන්සේලාගෙන් ආශිර්වාදය ලබා ගැනීමට අවශ්‍ය නම් තව ඉදිරි වැඩසටහනවලදී අපි මේ දේවල් කතා කරනවා. නමුත් එතකන් ඉන්න නැතුව ඔබ යම්කිසි දේවලක් කරනවා නම්, යම්කිසි අයකරෙන් මල් පහන් පූජා කරනවා නම්, පූජාවල් පවත්වනවා නම් අපි කතා කරමු ඒ දේවල් කොහොමද වෙන්නේ කියලා. ඔබ මගේ WhatsApp අංකය හරහා මා සමග සම්බන්ධ වෙන්න අවශ්‍ය ඕනම උපදෙස් දෙන්න මම සූදානම්. ඒ වගේම තමයි ඔයාලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒකට ගොඩාක් ශක්තියක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න කමෙන්ට්ස් බොක්ස් එකේ අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් එක අදහස සඳහන් කරන්න. ඒ වගේම තමයි ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තව දන්නේ නැති කට්ටියට මේ දේවල් දැනගන්න. මේ ඔයාගේ තින්නා කවුරු හරි මේ දේවත්වය සහ නිවීම ගැන, ශක්තිය ගැන හොයනගෙන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගැටලුවක් තිබොත් ඔබට මා සමග කතා කරන්න ඕන වෙලාවක පුළුවන්. ඉතින් අදට එහෙනම් මේ වැඩසටහන අවසන් කරනවා. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ වේවා කියලා කියනවා. ස්තුතියි.